අද අපි ඔබට තිළින කරන්නේ ඉතා වටිනා කෙටි භාවනා ක්‍රමයක්. එක දිගටම ඔෆිස් එකේ වැඩ, පාඩම් වැඩ මේ වගේ ඒකාකාරීව වැඩ කරගෙන යද්දී එන අලස බව සහ නිදිමත නැති කරගන්න මේ තුලින් ඔබට හැකියාව ලැබෙනවා. එහෙනම් අපි ඉක්මනින්ම යමු අපේ ඊළඟ වීඩියෝ එක නරඹන්න. ගොඩක් දුරට මේ අලස බව නිදිමත ස්වභාවය එන්නේ ඔෆිස් වල වැඩ කරන අයට, පාඩම් වැඩ කරන දරුවන්ට සහ ඒකාකාරී ලෙස එකම ක්‍රියාවක දීර්ඝ වේලාවක් නිරත වන අයට. ඒ ස්වභාවය අපි කරන ක්‍රියාවට බාධාවක් වන නිසා අපිට ඉක්මනින්ම ඒ මන්දගාමී බවෙන් මිදිලා ක්‍රියාශීලී වෙන්න පුළුවන් නම් ඒ ඉතාමත්ම වැදගත්. මුලින්ම භාවනාවට ඔයා ඉඳගෙන ඉන්න පුටුවේම ඉඳගෙන කොන්ද කෙලින් තියාගන්න. ඇස් දෙක පියාගන්න. අපි කලින් අරගෙන ආපු අභ්‍යාස කරලා තියෙනවා නම් මේ මොහොතේ ඔයාට ඉතාමත්ම පහසු වෙනවා. මොකද භාවනාවට ඇස් පියාගත්ත ගමන් නිකම්ම භාවනාවට හිත යොමු වෙනවා. එහෙම නැතත් ප්‍රශ්නයක් නැහැ. මේ ක්‍රමේ දිගින් දිගට භාවිතා කරද්දී ඒක අපිට හුරු වෙනවා. දැන් ඔයා ඉඳගෙන ඇස් පියාගෙන ඉන්නේ. හරි. දැන් ගැඹුරෙන් හුස්මක් ගන්න. මුළු ඇඟම වාතයෙන් පිරීලා වගේ දැනෙන තරම් ගැඹුරු හුස්මක් ගන්න. ඒ ඉහළට ඇතගත්තු හුස්ම නතර කරගෙන ඉන්න. තප්පර 20ක් ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. තප්පර 20ක් ඔයාට බැරි නම් ඔයාට හැකි පමණ වේලාවක් ඉන්න. ඔයා හුස්ම නතර කරගෙන ඉද්දී ඇඟ පුරා ඔක්සිජන් යන විදිහ දැනෙන්න ගන්නවා. ඔයාගේ අවධානය ඇඟිලි තුඩුවලට, පාදයට සහ ශරීරයට දෙන්න. එතකොට ඔයාට දැනගන්න පුළුවන් ඒ ඔක්සිජන් ඇඟ පුරා යන ස්වභාවය. හරි. දැන් නහයෙන් වේගයෙන් හුස්ම පිට කරන්න. අවසානයේ හුස්ම පිට කරලා වෙනහළු වල ඉතුරු වෙන හුස්ම ටික නහයෙන් පිඹල වගේ අයින් කරන්න. මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ අභ්‍යාසය කරන්න කියලා. වෙනහළු පිරෙන්න දීර්ඝ හුස්මක් ගන්න. ඔබ ගත් හුස්ම තත්පර 20ක් වෙනහළු තුල රඳවාගෙන සිටින්න. ඔබ ප්‍රාශ්වාස කරන විට ඉක්මනින්ම ප්‍රාශ්වාස කරන්න. ඊට පස්සේ ඉතුරු වන හුස්ම පොදත් කියලා නහයෙන් පිට කරලා අවසන් කරන්න. මේ වගේ 3 වතාවක් කරන්න. 3 වතාවක් කරපු ගමන් ඇස් අරින්න. වහගෙන ඉන්න එපා. හරි. අපේ භාවනාව දැන් අවසන්. ඔයාට මේ අභ්‍යාසය කරාට පස්සේ පැය ගාණක් නිදාගත්තා වගේ ශක්තියක්, ප්‍රබෝධමත් ගතියක් ශරීරයට සහ මනසට ලැබෙයි. ඔයාට ආයෙමත් කඩිසරව වැඩ කරගෙන යන්න පුළුවන් මානසික ශක්තියක් මේ තුලින් ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. තව දෙයක්. කලින් දවසේ ඔයා අධිකව නිදිවරලා, වැඩ කරලා, පාඩම් කරලා, ඒ වගේ දෙයක් කරලා පහුවෙනි දවසේ එන නිදිමතට මේ ක්‍රමය භාවිතා කළාට ඊතරම් සහනයක් ලබා ගන්නට බැරි වෙන්න පුළුවන්. නමුත් ඒයින් ඔබට සුළු සහනයක් ලබා ගන්න අනිවාර්යෙන්ම පුළුවන්. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. නැවතත් ඔබ සූපත් කරවන භාවනා ක්‍රමයකින් හමු වෙමු. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.